මම ආර්නෝල් වයිනෝඩි කියන ಜಾති වර්ග දෙකම වැඩ කරනවා. ඒක සිල්ටි කියලා වර්ග දෙකක් තියෙනවානේ. ඒ ಜಾති ඒ වර්ග දෙකත් මේ මම පළතු ගාලා අර අලුතෙන් නවීන තාක්ෂණයේ අනුව අර මේ පුච්චනවානේ අර මේ ගෑස් එකේ. බර්න් කරනවා. බර්න් කරනවා කියලා කියන ඒ අපි ඒකට මේ දාන්න මම ගල සකසලා දෙනවා. නිරතුරුව නිරතුරුව ಜಾතිවල පට්ටම් පැසෙකට එකක් කෙරෙනවා. විශේෂයෙන් අරගල් මේ ආර්නෝල් වයිනෝඩි අතාරින්නේ නැහැ. බොහෝ දුරට උගක් අය කරනවා අඩු ඒවා. ඒවත් ඒ දෙකක් මම කරනවා. දැන් මගෙන් පස්සේ හරි මේක අනාගතේට කාට හරි මේක මම දෙන්න මම කැමතියි. ඉතින් ඒ කවුරු හරි පුරුදු වෙන්න කෙනෙක් ආස කෙනෙක් ඉන්නවා නම් කරන්නත් පුළුවන් බැරි කමකුත් නෑ මට. එක් හරි දෙන්නෙක්කෝ ඉන්නවා නම් මාත් පොඩ්ඩක් කතා බහ කරලා ඒ වැඩේට සූදානම් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ආස කෙනෙක් ඉන්නවා නම් මම කැමතියි මේක. සුබදවසක් වේවා සියලුදෙනාට. අපි දැන් ඇවිල්ලා තියෙන රත්නපුර දෙව්මාවත. මේ සීවලි ග්‍රවුන්ඩ් එක පිටිපස්සේ තමයි අපේ පොයින්ට් මාමා ඉන්නේ. නූල් ගල් වැඩ කරන්න පුළුවන් හොඳම දැනක් තමයි පොයින්ට් මාමා. මේ අපි පොයින්ට් මාමාගේ අහලා බලමු විස්තර කොහොමද මේ ගලක් අපි වැඩ කරගන්නේ සහ විස්තර ටික. මාමේ අපේ රසරම් බලන ආධුනිකයට කියන්නකෝ මේ කොහොමද දැන් මොන වගේ ගල්ද වැඩ කරන්නේ? දැන් මම ආර්නෝල් වයිනෝඩි කියන ಜಾති වර්ග දෙකම වැඩ කරනවා. ඒක සිල්ටි කියලා වර්ග දෙකක් තියෙනවානේ. ඒ ಜಾති ඒ වර්ග දෙකත් මේ මම පළතු ගාලා මේ ෂේප් කරලා මේ අපි දැන් අර අලුතෙන් නවීන තාක්ෂණයේ අනුව අර මේ පුච්චනවානේ අර මේ ගෑස් එකේ. බර්න් කරනවා. බර්න් කරනවා කියලා කියන ඒ අපි ඒකට මේ දාන්න මම ගල සකසලා දෙනවා. පළතු ගාලා ගල ඒ විදිහට ගල හදලා දෙනවා. ඊට අමතරව මේ වයිරෝඩි තමයි ගොඩම වැඩ කරන්නේ. වයිරෝඩිත් වැඩ කරනවා. නිරතුරුව ಜಾතිවල පට්ටම් පැසෙකට එකක් කෙරෙනවා. විශේෂයෙන් අරගල් මේ ආර්නෝල් වයිරෝඩි අතාරින්නේ නැහැ. බොහෝ දුරට උගක් අය කරනවා අඩු ඒවා. ඒවත් ඒ දෙකක් මම පොයින්ට් මාව ගොඩ ප්‍රසිද්ධලා තියෙන නූල් ගල් වලටනේ. මේ එතකොට අපි වැඩසටහන් බලනකොට කොහොමද මේ ඇවිල්ලා මේ ගලක් වැඩ කරගන්න ඕන නම් කලින් කෝල් එකක් දීලා එන්න ඕනද? නෑ කලින් කෝල් එකක් දීලා වඩා හොඳයි. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ පොයින්ට් මාමගේ නම්බරේ දාන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් පොයින්ට් මාමට කලින් කෝල් එකක් දීලා එන්න. මාමගේ මේ ගාව කියන්නේ නූල් ගල් සහ මේ දැන් කිව් ගල් වර්ග මොන එකක් ගල් වැඩ කරගන්න පුළුවන් සහ ගල් මේ පළුදු ගාලා ඒක සකස ගන්න පුළුවන් නේද පොයින්ට් මාම. ඔව් එහෙම කරගන්න පුළුවන්. පැරණි ක්‍රමයට තමයි අර පොයින්ට් මාම වැඩ කරන්නේ. අපි පැරණි ක්‍රමය ගැන මේ පොයින්ට් මාම කිව්වා මම අදහසක් තියෙනවා කැමති කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න කියලා. අපිරුත් ගොඩක් අය අහනවා මම ඉගෙන ගන්න කැමති මේ පැරණි කියන අනපූර්වේ වැඩ කරන විදිය. පොයින්ට් මාම මේ කොහොමද ඒක ගැන අදහසක් දක්වන්න පුළුවන්? ඇත්ත වශයෙන්ම මම අදහස් කරා කියන්නේ මම අදහස් කරා මේ මම දැන් සෑහෙන කාලයක් වෙනවා මේ සබ්ජෙක්ට් එක මේ වැඩ පිළිවෙල රූ වෙලා කරන්න ලැස්තිලා. දැන් ඉතින් මගෙන් පස්සේ දැන් මට දැන්ට අවුරුදු කොහොමත් 50කට වැඩි 50කට 60කට විතර වගේ ආසන්න වෙනවා. දැන් මගෙන් පස්සේ හරි මේක අනාගතේට කාට හරි මේක මම දෙන්න මම කැමතියි. ඉතින් ඒ කවුරු හරි පුරුදු වෙන්න කෙනෙක් ආස කෙනෙක් ඉන්නවා නම් කරන්නත් පුළුවන් බැරි කමකුත් නෑ මට. මම කැමති කෙනෙක් ඉතින් කවුරු හරි කැමති නම් ඇවිල්ලා පුරුදු කරන්න පුළුවන් මේ කැමති කෙනෙක් හරි දෙන්නෙක්කෝ ඉන්නවා නම් මාත් පොඩ්ඩක් කතා බහ කරලා ඒ වැඩේට සූදානම් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ආස කෙනෙක් ඉන්නවා නම් මම කැමති මේක. ඔයගොල්ලන්ට හොඳ අවස්ථාවක් වෙයි. කියන්නේ පැරණි ක්‍රමයට මේ හනපෝරුවේ වැඩ කරන එක නූල් ගලක් කොහොමද වැඩ කරන්නේ සහ මේ ගලක් ෆීෆෝම් කරන විදිය නේ. පළතු ගාලා ගලක් සකසා ගන්න විදිය ඔයගොල්ලන්ට මේ පැරණි ක්‍රමයට ඉගෙන ගන්න පුළුවන් මේ පොයින්ට් මාමගෙන් සීවලි ග්‍රවුන්ඩ් එක පිටිපස්සේ තමයි පොයින්ට් මාම මේ ඉන්නේ. නව මැණික් කුරුණ ආසන්නව. ඔව් මැණික් කුරුණ ආසන්නව තමයි තියෙන්නේ. නොදන්න කෙනෙක්ට මේ පොයින්ට් මාමගේ නම්බරේ මම දාන්නම් කෝල් එකක් දීලා එන්න. ඔයගොල්ලන්ට ඇවිල්ලා මෙතන මේ ගල් ගැන පොයින්ට් මාමගේ අත්දැකීම් එක්ක ඔයගොල්ලන්ට මොන වගේ ගල්ද නූල් ගල් වුණත් පොයින්ට් මාම හැම එකම මේ කියන්නේ නූල් වැඩ කරන්න බැරි සත්‍යයක් නෙදී නේද? ඔව් හැම ගලම නූලට කපන්න බැරි ගල. කැපීමට සුදුසු නැති ගල් මේ. ඔව්. ඒ සුදුසු ගල මාමන පොයින්ට් මාමන කියලා දෙන්න පුළුවන් මේක වැඩ කරන්න හොඳ ගලක්ද නැති ගලක්ද කියලා නේද? ඔව්. මේ පොයින්ට් මාම අපේ දැන් මැණික් ව්‍යාපාරයට එන්න ඉන්න ආධුනිකයන්ට මොන වගේ දැන් පොයින්ට් මාම දැන් අවුරුදු කීයක්ද මේ මැණික් ව්‍යාපාරය? අවුරුදු 50කට වැඩි. අවුරුදු 50කට. එතකොට කියන්නේ පොඩි කාලේ නම් කියන්නේ මැණික් බිස්නස් 50කට විතර 50ක් විතර වගේ. ඔව් මැණික් බිස්නස් එකේම තමයි පොයින්ට් මාම ඉඳලා තියෙන්නේ. මැණික් විතර මේ ව්‍යාපාර මේකේම තමයි ඉඳලා ඉන්නේ. ඔව්. ඒකට පොයින්ට් මාමේ අත්දැකීම් එක්ක දැන් අපි මැණික් ව්‍යාපාරයට අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක්ට මොන වගේ දෙයක්ද මේ පොයින්ට් මාමට දෙන්න පුළුවන් ආධුනිකයෙක්ට?
අලුතෙන් සම්බන්ධ වෙනකොට එකපාරට ඉතින් ආපුවම මේකෙන් ගොඩ එන්න අමාරුයි. ඔව්. මොකද සෑහෙන කාලයක් මේක එක සැරිසරන්න ඔව්, වෙනවා. අත්දැකීම් ඕන ගොඩක්. ඒක ලබා ගන්න කොහොම සැරිසරන්න වෙනවා අපිත් එක්ක ගැටෙන්න වෙනවා. ඔව්. මොහොතින් මොහොත එහෙම ඉඳලා තමයි මේ Tamanට මේක අවබෝධ කරගැනීමේ හැකියාව. හැකියාව තියෙනවා. ඔව්. නැතු මේක මේ පොතපතේ තියෙන දෙයක් පොතපතෙන් බලලා පොතපත ගැන ඉගෙන ගත්තත් අනිවා ප්‍රායෝගිකව ඇවිල්ලා මේ බහැලා පොළකට බහැලා ඒ දැනුම ඔව් ගල් අතපත ගාලා ඒ දැනුම හදා ගන්නවා නේ. අවශ්‍ය වෙන කෙනා අනිවාර්යෙන් පොයින්ට් මාගේ නම්බරේ දාන්න ඕගොල්ලෝ සම්බන්ධ වෙන ඕගොල්ලන්ට මැණික් ව්‍යාපාරේ සාර්ථක ගමනක් යන්න පුළුවන්.